Hello, my dear children. Here we have a beautiful lesson again. අද පාඩම මොකක් ගැනද? Yes. So today we are going to learn about our family members. Our family members. අපේ පවුලේ සමාජිකයන් ගැන අද අපි ඉගෙන ගන්න යන්නේ මේ පාඩමෙන්. ඔන්න grade 1 2 බබාලට වගේම ලොකු බබාලටත් මේ පාඩම ගොඩක් වැදගත් වෙයි. So children, we are going on an exciting journey through our family. Let's go. Let's start with a question. My question is, where do you live with your family members? පුතාලා කොහෙද ඔයාලගේ පවුලේ සමාජිකයන් එක්ක ජීවත් වෙන තැන? Where do you live? Yes, it's our beautiful home. This is our home. This is our home. මේ තියෙන්නේ අපේ නිවස. අපේ නිවසේ තමයි අපි අපේ පවුලේ සමාජිකයන් එක්ක සතුටින් ජීවත් වෙන තැන. ඉතින් අද අපි කතා කරන්නේ නිවස ගැන නෙමෙයි. අද අපි කතා කරන්නේ අපේ family. ඒ කියන්නේ පවුල ගැන. Who are the family members? ඔන්න පුතේ පවුල කියනකොට අපිට කොටස් දෙකක් හඳුන ගන්න පුළුවන්. පුංචි පවුල සහ විශාල පවුල කියලා. There are two different parts of our family. ඉතින් ඔන්න අපේ පවුල මේ වගේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. Nuclear family and extended family. Nuclear family and extended family. Nuclear family කියලා කියන්නේ පුංචි පවුලකට. ඒ කියන්නේ පුතාලගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් පමණක් ජීවත් වෙන පවුලකට තමයි nuclear family කියලා කියන්නේ. ඊළඟට extended family. ඒ කියන්නේ පුතාලගේ අම්මා තාත්තා සහෝදර සහෝදරයන්ට අමතරව ආච්චි සීයා නැන්ද මාමා එයාලගේ දරුවන් සහෝදර සහෝදරයන් අන්න ඒ අය ජීවත් වෙන එකට ජීවත් වෙන පවුලකට අපි කියනවා extended family. විසිරුණු පවුලක්. ටිකක් විශාල පවුලක් කියලා කියනවා. So then children, how about your family? දැන් පුතාලගේ family එක මොන වගේද? Nuclear family එකක්ද? Extended family එකක්ද? How do you think? Okay, let's go and see who are the family members. Here we have our father, tata, mother, amma, sister and brother, sister කියලා කියන්නේ සහෝදරිය, brother කියලා කියන්නේ සහෝදරයා. grandmother, ආච්චි. grandfather, සීයා. aunt, නැන්දා. uncle, mama. cousins, ඥාති සහෝදර සහෝදරියන්. ඒ කියන්නේ පුතාලගේ නැන්දා හෝ මාමා හෝ එයාගේ දරුවන්ට අපි කියනවා cousins. එහෙම නැත්නම් ඥාති සහෝදර සහෝදරියන් කියලා. Okay, then let's go through this again. You can say with me, children. Father, mother, sister and brother. Grandfather, grandmother, aunt, uncle, cousins. ඔන්න පුතේ ඔයාලට මෙන්න මේ family members හැම කෙනාවම එකම තැනකදී අපිට මෙන්න මේ වගේ family tree එකකින් බලා ගන්න පුළුවන්.
ඔන්න මම ඉන්නවා ඊළඟට මුලින්ම ඉන්න මේ tree එකේ grandmother and grandfather. ඊළඟට father and mother. ඊළඟට uncle, aunt, brother, sister and cousins. All are there. So children, you can draw a beautiful family tree and write down all the family members here. ඔන්න පුංචි දුවල පුතාලට පුළුවන් මේ වගේ ලස්සන family tree එකක් ඇඳලා ලස්සනට කලර් කරලා ඔයාලගේ පවුලේ සමාජිකාවෝ ඉංග්‍රීසි වලින් ලියලා ඔයාලගේ ස්ටඩි ටේබල් එක හරි හොඳට පේන තැනක ලස්සනට පික්චර් එකක් විදිහට අලව ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත මුණ ගැහෙනකම් ඔයාලට සුබ දවසක්. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් නැවත අරන් එන්න channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි කලින් කරපු ලස්සන වැඩසටහන් පාඩම් ඒ සියලුම දේවල් නරඹන්න ඔයාලට පුළුවන් අපේ English with my teacher YouTube නාලිකාවට විසිනොත්. Okay children, then have a good day to you all. Bye children.